හලෝ කොහොමද ඔයාලට? මම හිතුවා අවුරුද්දට බටර් කේක් එකක් හදනවා කියලා. මම අද හදන්නේ කිලෝ 2ක බටර් කේක් එකක්. කවුරු හරි කෙනෙක් මීට අඩුවෙන් හදනවා නම් මම මේ දාලා තියෙන ප්‍රමාණ වලට වඩා අඩුවෙන් අරගෙන ඔයාලගේ කේක් එකත් හදන්න පුළුවන්. මම මුලින්ම ගත්ත පාන් පිටි ග්‍රෑම් 500යි. ඊට පස්සේ බටර් 500යි. සීනි ග්‍රෑම් 500යි. මෙතන මම බිත්තර 8ක් අරගෙන තියෙනවා. බේකින් පවුඩර් තේ හැඳි 3යි. ෆ්‍රෙෂ් මිල්ක් මේස හැඳි 2ක්. මම කේක් එක හදනකොට 0.2-3කුත් දානවා. ඒක ඔයාලා කැමති නම් විතරක් දාන්නත් පුළුවන්. මුලින්ම මම කේක් හදන භාජනයට බටර් ටික දාගන්නවා. ඊට පස්සේ ඒක මේ විදියට හොඳට බීට් කරගන්නවා. ඊට පස්සේ මම සීනි ග්‍රෑම් 500 එකතු කරගන්නවා. හැබැයි සීනි දානකොට ඔයාලත් ටික ටික එකතු කරන්න. ටිකක් දාලා ඒක බීට් කරලා ඉවර වෙලා අනිත් ටික දාලා බීට් කරගන්න. ඔයාලා සීනි එකතු කරගන්නකොට පුළුවන් නම් බ්ලෙන්ඩර් කරලා එකතු කරගන්න. මොකද එතකොට අපිට ගොඩක් වෙලා සීනි දී වෙනකන් බීට් කරගන්න ඕන වෙන්නේ නැහැ. දැන් මම මගේ ඉතුරු සීනි ටිකක් දාලා මේක හොඳට බීට් කරගන්නවා. මම දැන් මේකට බිත්තර ටික එකතු කරගන්නවා. හැබැයි බිත්තර ඔක්කොම එකවර දාන්නේ නැතුව වෙන වෙනම දාලා තමයි මම මේක බීට් කරගන්නේ. මම මේකට වැනිලා තේ හැඳි 2කුත් දාගන්නවා. මට ඒක ඔයාලට කියන්න බැරි වුණානේ. ඔයාලට කැමති නම් මේ වෙලාවෙම දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි පිටි ටික එකතු කරාට පස්සෙත් දාගන්න පුළුවන්. දැන් මම මගේ මිශ්‍රණයට පිටි ටික දාගන්නවා. මම මේකටමයි බේකින් පවුඩර් ටිකත් එකතු කරගෙන තියෙන්නේ. පිටි ටික එකතු කරාට පස්සේ නම් බීට් එක පාවිච්චි කරන්නේ නැහැ. හැන්දකින් හරි ස්පැචුලා එකකින් හරි ඔයාලට පුළුවන් මේ දෙක කලවම් කරගන්න. දැන් මම මේකට ෆ්‍රෙෂ් මිල්ක් මේසන් දෙකක් දාලා හොඳට කලවම් කරගන්නවා. මේ වෙලාවෙම මම අර එකතු කරගන්නවා කිව්ව 0.2-3 අන්න ඒකත් මම දාලා හොඳට කලවම් කරගන්නවා.
මේ ඔක්කොම මිශ්‍ර කරගෙන ඉවර වෙලා ඔයාලට කේක් එක oven එකට දාන භාජනය තියෙන්නේ. අන්න ඒක හදාගන්න පුළුවන්. මම මෙතන අරන් තියෙන්නේ කිලෝ 2ක් විතර දාන්න පුළුවන් භාජනයක්. කේක් එක oven එකට දාගන්න කලින් ඔයාලත් මෙන්න මේ විදිහට දෙපාරක් විතර කේක් එක ටැප් කරලා oven එක දාගන්න. මම කේක් එක බේක් කරගන්නේ සෙල්සියස් අංශක 180 විනාඩි 40ක් විතර. මේක ඉතින් oven එකෙන් oven එකට නම් වෙනස් වෙනවා. මගේ oven එකේ නම් ඒ ප්‍රමාණය දැම්මම හොඳටම ඇති. තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙනකම් අදට මම ගිහින් යනවා.